ආයුබෝවන් ඒ වගේම සුබ දවසක් ඔබ සැමට. පසුගිය වීඩියෝවෙන් කිව්වා වගේම තම දරුණු අසනීපයත් සෙල්ලමටගත් ඒ සුවිශේෂී ක්‍රීඩකයාගේ සුවිශේෂී ජීවිත ගැන කතා කරන්න ඔන්න අද අපි ආවා. ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයෙකු වෙන්න, ජනප්‍රියතම ක්‍රීඩකයෙකු වෙන්න, ලෝකයක ආදරය ලබන ක්‍රීඩකයෙකු වෙන්න හැකියාව වාසනාවක් තියෙන්න ඕන. ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ අන්න ඒ වගේ හැකියාවන්ගෙන් පිරිපුන් වාසනාවන්තයෙකු ගැන. ඒ ඔබ අපි කවුරුත් දන්න මෙසි, ලයනල් මෙසි. අතීතයේදී බොහොම දුක්කම් කටළු ප්‍රශ්නවලට මුහුණ දුන්නු බොහොම දුප්පත් පවුලක ඉපදුණු ඔහුට වරක යම් හේතුවක් නිසා ඔහුගේ පාපන්තු ජීවිතය සම්පූර්ණයෙන්ම නතර කරන්න දමන්න පවා ඔහුට සිදු වෙනවා. නමුත් ඔහුගේ පසුපැසින් පැමිණි වාසනාව ඔහුගේ ඒ අඳුරු ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඉතින් අපි බලමු ඔහුගේ ජීවිතය ගැන පුංචි ගවේෂණයක් කරලා. ඔබත් එන්න අපිත් එක්ක ඒ වීඩියෝ සැරිසරන්න. 1987 ජූනි 24 වෙනිදා ආජන්ටිනාවේ රොසයිරෝ වලදී මෙසි මෙලෝ එළිය දකිනවා. ඔහුගේ පියා වානේ කම්මලක සුළු රැකියාවක් කළ අතර මව ආයතනයක පිරිසුදු කිරීමේ රැකියාවක් කළා. කුඩා කලම මෙසීගේ දක්ෂතා හඳුනාගත් ඔහුගේ මිත්තණිය, ඒ කියන්නේ ඔහුගේ අම්මගේ අම්මා, මෙසිට වයස අවුරුදු 4 සම්පූර්ණ වෙද්දිම ඔහුව ආජන්ටිනාවේ එකල ග්‍රැන්ඩිලි නම් පාපන්දු සමාජයට පුහුණු වීම සඳහා ඇතුළත් කරනවා. මිත්තණිය එදා පුංචි මෙසිට කියලා තියෙනවා ලියනෝල් දවසක ඔයා ලෝකේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙක් වෙයි කියලා. ඒ වගේම මිත්තණිය කුඩා මෙසීගේ දෙමාපියන් හරහා මෙසිට පාපන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය පාවාහන යුගලය පවා අරන් දීමට කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, පාපන්දු සමාජයේ පුහුණුකරුවන්ගෙන් ක්‍රීඩා සමාජයේ පාපන්දු කණ්ඩායමට මෙසිව ඇතුළත් කරගන්නා ලෙසට ඇය ඉල්ලීම් පවා කරලා තියෙනවා. ඉතින් දෙමාපියන්ටත් වඩා ඔහුගේ මිත්තණිය තමයි නිතරම මෙසිගේ පිටුපසින් සිටමින් ඔහුට ඒ වගේ හයියක් වෙලා තියෙන්නේ. සීඩියා ඔලිවේරා මෙසිගේ ඒ මිත්තණියගේ නම වන අතර පාපන්දු ජීවිතය ගැන කතා කරද්දී ඔහු තම මිත්තණියව අදටත් විශේෂයෙන් සිහිපත් කරනවා. කොටින්ම තරඟවලදී ගෝලයක් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම අහස දෙස බලා ඔහු එය සිහිපත් කරන්නේ ඔහුගේ ඒ ආදරණීය මිත්තණියවයි. තම මිත්තණිය නිසාම පාපන්දු ක්‍රීඩාවේ පතාක යෝධයෙකු වන්න අවශ්‍ය හොඳ ශක්තිමත් අඩිතාලමක් සාදා ගන්න පුංචි මෙසිට එදා පුළුවන් වෙනවා. මිත්තණියගේ ඒ සුවිශේෂී සෙනෙහසත් උනන්දුවත් සමග පාපන්දු පිටියේ රජ වෙන කුඩා මෙසිට වයස අවුරුදු 11 ලබන්න ඔන්න මෙන්න කියා තිබෙද්දී ඔහුගේ ජීවිතයේ වටිනාම ඒ සම්පත සදාටම ඔහුට අහිමි වෙනවා. ඒ ඔහුගේ මිත්තණියගේ වියෝවීමයි. ඒ අවස්ථාව එදා ඔහුට දරා ගන්න නොහැකි වූ තරම් බවයි අදටත් ඔහු කියන්නේ. ඉතින් එදා ඉඳන් මෙසිගේ ජීවිතයේ අඳුරතම යුගය ආරම්භ වෙනවා. මිත්තණියගේ වියෝවීමෙන් කෙටි කලකට පසු මෙසි හිටි හැටියෙම අසනීප වෙනවා. ඔහු විටින් විට ක්ලාන්ත වී ඇද වැටෙනවා. මෙහිදී ඔහුව පරීක්ෂා කරන වෛද්‍යවරුන් ඔහු වර්ධන ඌනතා රෝගයකින් පෙළෙන බව සොයා ගන්නවා. මෙසිගේ මේ දරුණු අසනීප නිසා අනිත් අයට වඩා ඔහු උසින් බොහොම අඩු වුණු අතර ඒ වෙනුවෙන් කළ යුතු වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල්ද බොහොම අවශ්‍ය වුණා. දෙමාපියන් තම අතේ තිබුණු සියලු මුදල් ඒ වෙනුවෙන් වියදම් කළා. ඔහුගේ මේ අසනීප තත්ත්ව, මුදල් ළඟහිකම්, මිත්තණියගේ වියෝවීම මේ කොතරම් ප්‍රශ්න ගැටලු ආවත් ඔහු ඔහුගේ පාපන්දු පිටිය නම් අත්හැරියේ නැහැ. ඔහු දිගටම ක්‍රීඩා කටයුතු වල යෙදුණා. ඒ වගේම මෙසිගේ අසනීප කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කර ඔහුගේ දෙමාපියන් අන්තිම සතයටම හිඳලා තවත් ඒ වෙනුවෙන් කර කියා ගන්නට දෙයක් නොහැකි වී සිටියා. නමුත් මේ අතරදී මෙසි නොහිතපු වාසනාවක් ඔහු වෙත හඹා එමින් සිටියා. පුංචි මෙසිගේ දක්ෂතා ගැන දැනගෙන ඉස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයේ තාක්ෂණික ලේකම් සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙසින් එවකට කටයුතු කළ කාල්ස් රෙක්සාඩ් ආජන්ටිනාවට ඇවිල්ලා මෙසි ක්‍රීඩා කරන තරගයක් බලලා තියෙනවා. එහිදී මෙසි තමන්ගේ මගහරස් කරන ප්‍රතිවාදීන්ව මගහැර යමින් බොහොම අපූර්වට පන්දුව පාලනය කරමින්
පාපන්දු පිටියේ දක්වන සුවිශේෂී දක්ෂතා දක්වලා කාල්ස් මහතා එදා බොහොම විස්මයට පත් වුණා කියලා කියනවා. මේ නිසා ඔහු එසැනින්ම වහාම පුංචි මිසින්ව තම කණ්ඩායමට බදවා ගන්න කටයුතු කරනවා. ඒ අවස්ථාවේදී කාල්ස් මහතාගේ හිත කොච්චර ඉක්මන් වෙලා තියෙනවද කියනවනම් කොන්ට්‍රැක්ට් එක වෙනුවෙන් නිසි ලියවිල්ලක් හදාගන්නවත් වෙලාවක් නොගෙන ඒ අවස්ථාව අනුව අවන්හලක අතපෙස දැමීමට තිබූ සර්වෙට් පේපර් එකක ලිපියක් ලියා කොන්ට්‍රැක්ට් එක වෙනුවෙන් පුංචි මෙසේගෙන් එදා අත්සන ලබාගෙන ඇති බව පැවසෙනවා. එදා ඒ සිදුවීමත් බොහොම සුවිශේෂී වෙනවා. ඒ සර්වියට් පේපර් එකක ලියා අත්සන් කළ ඒ කොන්ට්‍රැක්ට් එක ඒ ලියවිල්ල අදටත් ලොව වටිනාම සටහන් වලින් එකක් ලෙස සැලකෙනවා. ඒ වගේම එම කොන්ත්‍රාත්තුවේ සඳහන් වූ පරිදි පුංචි මෙසීගේ අසනීපයට අවශ්‍ය සියලු වියහිදම් බාසිලෝනා කණ්ඩායම විසින් දරනවා. ඇත්තෙන්ම බාසිලෝනා කණ්ඩායම මෙසීගේ ජීවිතයට වාසනාව ගෙනාව කිව්වොත් මං හරි. ලැබුණු නිසි වෛද්‍ය ප්‍රතිකාර නිසා පැවති අසනීප තත්ත්වයේ සුව වෙන මෙසීගේ ක්‍රීඩා ජීවිතය පෙරටත් වඩා සක්‍රිය වෙනවා. ඉන්පසු ආජෙන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්නටත් වරම් ලබන මෙසි පාපන්දු ඉතිහාසයේ වාර්තා රසක්ම ඔහුගේ නම ලියවන්නට සමත් වෙනවා. පාපන්දු ක්‍රීඩාව ඔහුට ලැබෙන්නේ ඔහුගේ ආච්චියම නිසා වගේම අසනීප තත්ත්වෙන් මිදී පාපන්දු ක්‍රීඩාව ඔහුගේ ජීවිතය කරගන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ බාසිලෝනා ක්‍රීඩා සමාජය නිසාය. ඒ වගේම පසු කලකදී බාසිලෝනා ක්‍රීඩා සමාජය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව කඩා වැටෙනවා. ඒ වගේම බාසිලෝනා ක්‍රීඩා සමාජය සහ මෙසි අතර පැවති කොන්ත්‍රාත් කාලයද අවසන් වෙනවා. මේ කාරණා සියල්ලෙන් ප්‍රයෝජන ගන්නට සිතන වෙනත් ක්‍රීඩා සමාජයන්ගෙන් මෙසිට ඉතා ඉහළ මිල ගණන් වෙනුවෙන් එම කණ්ඩායම් හා එක්වීමට ආරාධනා ලැබෙනවා. මෙසි බාසිලෝනා අතහැර දමා යයි කියා හැමෝම හිතනවා. ඒත් එදා එහෙම වුණේ නෑ. ඉතා අඩු මුදලකට බාසිලෝනා කණ්ඩායම හා මෙසි යළිත් එක් වෙනවා. ඇත්තෙන්ම මෙසි එදා ඒ කළේ බාසිලෝනා කණ්ඩායම තමන්ට කළ දේවල් වෙනුවෙන් කළගුණ සැලකීමයි. ඉතින් එදා ඉඳන් ඔහුට ප්‍රේක්ෂකයන්ගෙන් පවා ලැබෙන ආදරය ගරුත්වය තව තවත් වැඩි වුණා. ඉතින් 2026 මෙවර FIFA World Cup තරඟාවලියේදීත් සුපුරුදු දක්ෂතාවලට එන්නට මෙසිට හැකි වී තියෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන් විදිහට අපි බලා ඉඳමු ඔහුගේ ඉදිරි ක්‍රීඩා ජීවිතය දිහා. එහෙනම් අද වීඩියෝවේ අවසානයටත් අපි දැන් ආවා. මේ වීඩියෝ ගැන ඔයාලට හිතන දේත් කමෙන්ට් එකකින් සටහන් කරන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරන ගමන් අදට අපි ඔබෙන් සමගන්නවා. ඔබ සැමට ජය.